කොහොම කාලයක් තිස්සේ මේ නිර්මාණය වෙච්ච සහ අදටත් ඒ ජනප්‍රියත්වයේ ඒ විදිහටම තියෙන මාළුවෙක් අනිවාර්යයෙන් හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් ඔය අපි නිකම් මාළුවෙක් හදනවා වගේ ගෝල්ඩ් ෆිෂ් හදන්න බෑ. ආයු කාලය අතින් ගත්තොත් සාමාන්‍ය අවුරුදු 30 35 ඉන්නවා සාමාන්‍යයෙන්. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි බාහිර පෝෂක වැඩි. ඒ කියන්නේ ඇන්කර්ම්, ආගියුලස් ඒ වගේ අය ටිකක් වැඩි මේගොල්ලන්ට. යාත්‍රිකා දන්නා දෙයක් තුළ නොදන්නා දෙයක්. යාත්‍රිකා අපි අදත් ඔබ හමු වෙන්නේ තවත් ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්න. අද අපිත් එක්ක එකතු වෙනවා නිවන එක්කම ආයතනයේ අධ්‍යක්ෂකතුමන් හරිනු සමරසිංහ මහත්මයා. ඉතින් අපි ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ ගෝල්ඩ් ෆිෂ් ගැන. ඉතින් අපි ගෝල්ඩ් ෆිෂ් මාස්ටර් දැකලා තියෙනවා විවිධ ආකාරයේ විවිධ පාටවලින්. ඉතින් මේ ගැන අපි දැනගත යුතු ප්‍රධාන කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් සමහර ඒවා අපි දන්නවා වෙන්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන්. කමක් නැහැ. ඉතින් අපි අද සම්පූර්ණයෙන් ගෝල්ඩ් ෆිෂ් අත්සෙන් ගැන කතා කරමු. ගෝල්ඩ් ෆිෂ් මසුන් එන්නේ කොහෙන්ද? අපි මුලින්ම බැලුවොත් එහෙම ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍ය චීනේ කැලෑ කියන්නේ වනයකින් තමයි හම්බෙන්නේ මුලින්ම ප්‍රභේදය. ඒකට පර්සියන් කාප් කියන ප්‍රභේදයෙන් තමයි මේගොල්ලෝ ඒ කියන්නේ ඉඳලා කාලයක් තිස්සේ ඒක වර්ධනය වෙලා තමයි පර්සියන් කාප් කියන ප්‍රභේදය වර්ධනය වෙලා තමයි මේ කියන ගෝල්ඩ් ෆිෂ් වෙරයිටි එක හැදෙන්නේ. ඒකෙදි මේගොල්ලෝ ඒ කියන්නේ කහ රතු තැඹිලි ඒ වගේ වර්ණ වලින් හැදෙන්නේ. ඊට පස්සේ චීනේ ඉන්න ගොවියෝ මේක දැකලා ඒගොල්ලෝ මේක අරන් ගිහිල්ලා මේක ලස්සන මාළුවෙක් විකුණන්න හොඳයි ඒ නිසා ඒගොල්ලෝ අරන් ගිහිල්ලා මේ බ්‍රීඩ් කරලා ගත්ත ප්‍රභේදය තමයි ගෝල්ඩ් ෆිෂ් ඉන්නේ. ඒක කියන්නේ සාමාන්‍යයෙන් අපි කාලයක් විදිහට ගත්තොත් එහෙම අවුරුදු මට හිතෙන්නේ මම දන්න තරමේ අවුරුදු 1000කටත් වැඩි. ඒ කියන්නේ බොහොම කාලයක් තිස්සේ මේ නිර්මාණය වෙච්ච සහ අදටත් ඒ ජනප්‍රියත්වයේ ඒ විදිහටම තියෙන මාළුවෙක් අනිවාර්යයෙන් හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔව්. අපි බලුත් මේ ගෝල්ඩ් ෆිෂ් මෙච්චරම ජනප්‍රියයි. ගොඩක්ම ජනප්‍රිය කියන්නේ මේගොල්ලන්ගේ තියෙන හැඩය සහ ඒ කියන්නේ පිරිත් බව, ඒ කියන්නේ පාට වර්ණය ඒ හැමදේමත් එක්ක බැලුවහම මේගොල්ලෝ හරි ජනප්‍රියයි. ඔව්. ඒ කියන්නේ හදන්න ලේසි, හරි ෆිල්ටර් සිස්ටම් එකම ඒ කන්ඩිෂන් එක යාට හරියට දෙනවනේ යා හරි ලේසි හදන්න. ඒ වගේම හරි ලස්සන මාළුවෙක් මේ ප්‍රභේද ගොඩක් ඉන්නවා. ඉතින් හරි ලස්සන මාළුවෙක් ගෝල්ඩ් ෆිෂ් කියන්නේ. ඒක තමයි ප්‍රධාන හේතුව. ඉතින් මේ ගෝල්ඩ් ෆිෂ් කියලා ගත්තම මම හිතන්නේ මේ ඔබ දැකලා ඇති එක වර්ගවල ඉන්නවා ගෝල්ඩ් ෆිෂ්. ඉතින් ඔබ හිතන විදිහට ප්‍රභේද කීයක් විතරද ගෝල්ඩ් ෆිෂ්? ගෝල්ඩ් ෆිෂ් ප්‍රභේද ඉන්න දෙකයි. ඒක එක ප්‍රභේදයක් තමයි සිංගල් ටේල්. අනිත් එක මේ ෆැන්සි. සිංගල් ටේල් වලට අයිති වෙන්නේ ඔය රෙඩ් කොමට්, කොමන්, ෂූබන්කි ඒ වගේ අය තමයි මේ සිංගල් ටේල් වලට අයිති. අනිත් හැම වෙරයිටිම ගෝල්ඩ් ෆිෂ් හැම වෙරයිටිම වගේ අයිති වෙන්නේ ෆැන්සි කියන ප්‍රභේදයට. ෆැන්සි එක බැලුවොත් ලංකාවේ මොනවද සාමාන්‍යයෙන් ඉන්න වර්ග? ෆැන්සි බැලුවොත් එහෙනම් ප්‍රභේද ඉන්නවා ලංකාවේ කොහොමත් 15ක් විතර. සාමාන්‍ය නම් වලින් කිව්වොත් ඔරෙන්ඩා, අපාචි ඔරෙන්ඩා, රෙඩ් කැප්, රංචු, රෙඩ් ෂූ, කැලිකෝ ඔරෙන්ඩා ඒ වගේ ප්‍රභේද ගණනාවකට බෙදෙනවා. මේ වර්ග ගණනාවකට බෙදෙනවා මේ ෆැන්සි කියන ප්‍රභේදය. හරි. එතකොට දැන් මේ ප්‍රභේද ගණනාවක් තිබුණත් මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු මේ අලුතෙන් මේ ගෝල්ඩ් ෆිෂ් හදන්න ඉන්න කෙනෙකුට හදන්න ලේසි මොන වගේ මේ වර්ග? එහෙම කියලා එකක් නෑ. ඔක්කොම ගෝල්ඩ් ෆිෂ් ප්‍රභේදයන්. ඒක නිසා අර එයාට හරි කන්ඩිෂන් එකක් දෙනවා නම් අපි එයාට තියෙන පරිසරය අපි ටැංකිය ඇතුලේ හදලා දෙනවා නම් එයා එහෙම වෙනසක් නෑ මම. එයාට ඕන ගෝල්ඩ් ෆිෂ් වර්ගයක් ගත්තොත් එකම විදිහට හදන්න පුළුවන්. අපි දැන් මෙහෙම හිතුවොත් දැන් ගෝල්ඩ් ෆිෂ් කියන්නේ අපිට මාළුවෙක් දැක්ක පමණින් මේ හොඳ මාළුවෙක්ද කියලා හොයාගන්න ටිකක් අපහසු වෙන්නේ. එහෙම මොන හරි නිර්ණායක එහෙම නැත්නම් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. සාමාන්‍ය අපි ගත්තොත් ඔරෙන්ඩා කියන වර්ගයේ ගොඩක් වෙලාවට යාගේ මේ බොඩි එක ගොඩක් කියන්නේ හයිට් එක යාගේ මහත කියන්නේ රවුන්ඩ් බොඩි ෂේප් එකක් තියෙනවා. ඒ වගේම යාගේ ජෙල් එක යාගේ ටේල්ස් ඒ ඔක්කොම හරියට බෙදිලා ඒ වගේ තමයි හොයාගන්නේ. කියන්නේ හොඳ මාළුවෙක්.
එතකොට දැන් අපි ගෝල් ෆිෂ් හදනවා නම් ගෝල් ෆිෂ් මත්ස්‍ය ටැංක් එකක් හදනවා නම් ඔව්. ඒක මොන හරි විශේෂිත අංග තියෙනවද තිබිය යුතුම කියලා හිතන්නේ? සාමාන්‍යයෙන් pH එක සාමාන්‍යයෙන් 7ට උඩින් තියෙන්න ඕනේ. සහ ඒක හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් තියෙන්න, හොඳ කෑමක් යාට දෙන්න ඕනේ. ඒ වගේ තියෙනවා නම් හොඳට හදාගන්න. ෆිල්ටර් සිස්ටම් එකක් හොඳ ෆිල්ටර් සිස්ටම් අනිවාර්යෙන් අවශ්‍යයි. කියන්නේ ගෝල් ෆිෂ් මත්ස්‍ය කියන්නේ අර අපි ගිය කොටස් වලදී කතා කරා වතුරේ ගුණාත්මක භාවය. ඒක ඉහළින්ම තිබිය ඉහළින්ම තිබිය යුතුයි. එතකොට යා කිසිම ලෙඩ රෝගයක් එහෙම වැළඳෙන්නේ නැහැ. හදන්න පහසුයි. ඒ කියන්නේ අනිත් හදන්න මෙහෙමයි. දැන් ඔය අපි නිකම් මාළුවෙක් හදනවා වගේ ගෝල් ෆිෂ් හදන්න බෑ. ඒක නිසා යාර ඒ කියන්නේ යා සැපට හැදෙන්න පුළුවන් මාළුවෙක්. ඒක හැම වතුරෙම හැදෙන්න බෑ. එහෙම જાති මාළුවෙක්. ඒක නිසා මේ අපි යාට ඕන දේ අපි යාට දුන්නොත් එයා ලස්සනට හැදෙනවා. කියන්නේ යම් කිසි කැපකිරීමක් එයා වෙනුවෙන්ම අපි ටිකක් අනිවාර්යයෙන් අරන් දැන් සාමාන්‍ය අපේ මතයක් තියෙනවා මේ හරි ඉක්මනට මරණයටපත් වෙනවා කියලා. ඒක ඉක්මනට මරනවා. එහෙම එකක් නැහැ. මොකද ඒ කියන්නේ අපේම වැරදින් තමයි යා මැරෙන්නේ. නැත්තම් එහෙම නැති වෙන්නේ නැහැ යා. ඒ කියන්නේ අපි හරි කන්ඩිෂන් එක යාට දෙන්න ඕනේ. දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ආයු කාලය අතින් ගත්තොත් ආයු කාලය අතින් ගත්තොත් සාමාන්‍ය අවුරුදු 30 35 ඉන්නවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ හරි එයාට කියන මේක දුන්නොත් එහෙම එයා අවුරුදු 35 ඉන්නවා. මම දන්න තරමින් මේ වැඩිපුරම ජීවත් එක්කෙනා ෆිෂ් කියලා එයා අවුරුදු 42ක් හෝ 3ක් ජීවත් වුණා. ඔව්. ලංකාවෙන් පිට. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් ගෝල් ෆිෂ් මාළුවෙක් සුදුසු ටැංක් එකකටද පොන්ඩ් එකකට? නෙමෙයි ගොඩක් වෙලාවට මේ ගෝල් ෆිෂ් වර්ග දාන්නේ ෂෝ ටැංක් වලට. ඒ කියන්නේ ටැංක් වලට තමයි මේගොල්ලන්ගේ ලස්සන පේන්නේ. ඒ කියන්නේ කොයි නම් අපි ගොඩක් වෙලාවට පොන්සල්නේ හදන්නේ. මේගොල්ලන් ගොඩක් වෙලාවට ලස්සන ටැංක් එක. ඉතින් මම නම් හිතන්නේ වඩාත්ම සුදුසු ටැංක් එකක් කියලා ගෝල් ෆිෂ් වලට. එතකොට සාමාන්‍යයෙන් අපි ටැංකියේ ප්‍රමාණයක් අනුව මේ දාන්න ඕන සීමාවක් එහෙම තියෙනවද? ඔව් මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි දැන් පොන්ඩ් එකකට ගත්තොත් එහෙම දාන්න ඕනේ වර්ග අඩියට මාළු දෙන්න. ඒ කියන්නේ ලොකු වෙන්න මාළු දෙන්න එහෙම දාන්න කියන්නේ. එහම ෂෝ ටැංක් එකක එහෙම වුණොත් ඉතින් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් දාන්න නැහැ. සාමාන්‍ය යාට හොඳට ඇවිදලා කරලා ඉන්න පුළුවන් විදිහට. ඔව්. එතකොට අපි ගත්තොත් දැන් ගෝල් ෆිෂ් මසුන් එක්ක අපිට වෙනත් මසුන් එකතු කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒන්ජල් දානවා. ඒන්ජල් දාන්න පුළුවන්. අනිත් වර්ග ටෙට්‍රා වර්ග දාන්න පුළුවන්. බාබ් වර්ග එහෙම දාන්න බෑ. මොකද මේගොල්ලන් පස්සේ ගිහිල්ලා කොටන්න බලනවා. ටෙට්‍රා වර්ග ඒ වගේ ඒවා දාන්න පුළුවන්. කියන්නේ මේ මාළු අතින් ගත්තොත් අර කියන්නේ දැන් අපි බාප්ලකේ චුට්ටක් ඇග්‍රසිව් කියන ඇග්‍රසිව් මාළු දාන්න බෑ. මේකෙන් පොඩි අහිංසක ගතියක් තියෙනවා. ඔව් ගෝල් ෆිෂ් එකයි. සාමාන්‍යයෙන් අපි හිතුවේ දැන් මේ ගෝල් ෆිෂ් මත්ස්‍යයින්ට ආහාර ලබා දීමේදී දවසට කොහොමද අපි ඒක මැනේජ් කරන්නේ? සාමාන්‍ය දවසට 3 වේල දාන්න පුළුවන් හෝ 2 වේල. ඒක දාන්න පුළුවන් උදේ, දවල්, හවස. ඒ වගේ ඒක කියන්නේ ගැළපෙනම විදිහ. ආරක්ෂිතම විදිහ. ආරක්ෂිත දැන් ඒ කියන්නේ දැන් අපි ඒක ගොඩක් වෙලාවට 3 වේලක් දාන්න පුළුවන් ගෝල්. දාන්න පුළුවන්. දැන් අපි ගෝල් ෆිෂ් මත්ස්‍යයක් ගත්තොත් මෙතුමන් කිව්වා 3 වේලක් කෑම ලබා දී යුතුයි කියලා. සමහර කොච්චර විතර ප්‍රමාණයක් අපි කෑම දාන්නේ? සාමාන්‍යයෙන් එයා ඒ කියන්නේ මේ මාළු කට්ටිය විනාඩි 5 ඇතුළත ඒක දාන කෑම ටික ඉවර වෙනවා. එතකොට ඒ ප්‍රමාණය තමයි අපි දාන්නේ. නැත්නම් ඒගොල්ලෝ නිකන් කනවා නැත්නම් එහෙම ඒ කියන්නේ ටැංකිය සාමාන්‍ය ඉතුරු වෙන්න දාන්නේ නැහැ කෑම. දාන්න. ඒතර ඒ කියන්නේ අපි දාලා ඉතුරු වුණොත් ඒ ටික අපි ඒක අපි අයින් කරනවා අනිවාර්යයෙන්. ඒක නැත්නම් ඇමෝනියා වැඩි වෙනවා, නයිට්‍රේට් වැඩි වෙනවා. ඒක නිසා මේ සාමාන්‍යයෙන් මේ ගෝල් ෆිෂ් එකට හැදෙන බහුල රෝග මොනවද? මේගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි බාහිර පෝෂිත වැඩි. ඒ කියන්නේ ඇන්කර්ම්, ආගියුලස් ඒ වගේ අය ටිකක් වැඩි මේගොල්ලන්ට. ඒවට ඉතින් අපි බෙහෙත් තියෙනවා. සහ එනවා මේගොල්ලන්ට මේ ෆින් රොට් එක, මවුත් ෆංගස් ඒ වගේ එනවා. ඔව්. සාමාන්‍යයෙන් අපිට ඒකට මේ කියන්නේ අල්ටියා අපිට ඒකට මේ රෝග වලින් මිදෙන්න මොන හරි ක්‍රමවේදයක් මෙහෙමයි. සාමාන්‍යයෙන් ටැංක් සතියකට විතර පාරක් ෆිල්ටර් සස් කරලා වතුර 4 එකක් අඩු කරලා ගහනවා නම් ඒ වගේ ලෙඩ රෝග වැළඳෙනවා බොහෝ දුරට අඩු. ඒ කියන්නේ සතියකට වරක් 4 එකක් වතුර අයින් කරලා අලුත් වතුර පුරවන්න ඕනේ. පුරවලා මේ එහෙම අර ඒ කන්ඩිෂන් එක තියාගෙන යනවා නම් මේ මාළුන්ට එන ලෙඩ රෝග ගොඩාක් අඩුයි. සාමාන්‍යයෙන් මේ
ප්‍රතිදින ක්‍රියාවලියට ගන්න අපිට වයසක් සාමාන්‍යයෙන් මාස 8 6-8 පැනපු මාළුන්ගෙන් තමයි බ්‍රීඩින් වලට ගන්න අපි. එතකොට මේ සාමාන්‍යයෙන් විස්තර දමන අවස්ථාවක් අපිට ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් දෙයක් නෑ. 60 දැක්කම තේරෙනවද? ඔව් ගොඩක් වෙලාවට දැන් අපි මෙහි බ්‍රීඩ් කරනකොට මේල් සහ ෆීමේල් වෙනම ටැන්ක්ස් වලට දාලා තියෙනවා. ඒක සාමාන්‍ය සති 3කින් විතර ඒගොල්ලන් අරගෙන වෙනම දාලා තමයි බ්‍රීඩ් කරන්නේ. ඊට පස්සේ ආයෙත් ටික දවසක් යද්දී ඒගොල්ලන් වෙන් කරනවා. වෙන් කරලා සති 3කින් තමයි ආයෙත් ඒ ක්‍රමවේදයට යන්නේ. තමයි අපි මේල් සහ ෆීමේල් හඳුනා ගන්න ආකාරයේ වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. ඔබට යාත්‍රික අපගේ channel එකට ගියොත් ඒක ගැන බලන්න පුළුවන්. ඒකට මෙන්නේ පැටියගේ ඉඳලා මේ ලොකු වෙනකන් සාමාන්‍ය මට්ටමකට නම් නිසි ක්‍රමවේදයක් තියෙනවද මොන හරි බලා ගන්න ඕනේ. ඔව් සාමාන්‍යයෙන් දැන් බ්‍රීඩ් එක ආවට පස්සේ දවස් 2 3 4 වෙද්දි පැටව එළියට එනවා. ඒ එන අතරතුරේදී අපි පළවෙනි දවස ඇරලා දෙවෙනි දවස් ඉඳන් මේ සාමාන්‍ය බිත්තර කහමද යනවා. ඊට පස්සේ බ්‍රයින් සිම් යනවා. ඒ වගේ වේල් 5ක් විතර ඒගොල්ලන්ට මේ දවසට කෑම අපි දෙනවා. මොකද පොඩි කාලේ තමයි ඒගොල්ලන් හොඳට හදා ගන්නවා. සාමාන්‍යයෙන් නිරෝගිමත් මත්ස්‍යයෙන් පැටව කීයක් වගේ සාමාන්‍යයෙන් පැටව 2000ක් 3000ක් විතර ගන්න පුළුවන්. ඒක මත්ස්‍යයෙන් 2000 3000 කියනකොට ලොකු වෙනකොට ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනවා අනිවාර්යයෙන් අඩු වෙනවා. සාමාන්‍ය 2000 3000 විතර පැටව ප්‍රමාණයක් එක්කෙනකින් ගන්න පුළුවන්. අපි දැක්කොත් මේ ස්පිරාට් තැන්වල මේ සාමාන්‍යයෙන් බෝල් වල නැත්නම් අලංකරන බෝතල් වලත් මේ ගෝල් ෆිෂ් මත්ස්‍යයක් දෙන්නේ දාලා තියෙනවා. ඒක ගැන ඔබ හිතන්නේ මොකක්ද? මෙහෙම ඒක මට නීතියක් විදිහට කියන්න බෑ. ඒකට මට නම් හිතෙන්නේ ඒක පොඩි අවම වටපිටාවක මාළුවෙක් ඇති කරනවට වඩා එයාට හොඳ පරිසරයක් දීලා මාළුවෙක් ගෝල් ෆිෂ් මත්ස්‍යයක් ඇති කරන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. අර එයාට පොඩ ඉඩ සීමා කරලා එතනින් තියෙන්නේ. ඒකේ යාට මානසික විදහසක් නැහැ. ඒක නිසා මම නම් හිතන්නේ ලොකු ඉඩ තියෙන ටැංක් තමයි භාවිත කරන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍යයෙන් මේ අපි කතා කරන්නේ ගෝල් ෆිෂ් වර්ග රාශියක් ඉන්නවා. ඔය ඔක්කොම එක ටැංක් එකනේ ගෝල් ෆිෂ් වර්ග කීපයක් එකම ටැංක් එකක හදන්න පුළුවන්. හදන්න ඒක එහෙම ගැටලුවක් නැහැ. මේක වෙන්නේ අපේ රටේ මේ අපේ රටෙන් සහ එක්ස්පෝර්ට් මාකට් එකේ ගෝල් ෆිෂ් එකට හොඳ මිලක් තියෙනවා. හොඳ මිලක් තියෙනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි හොඳ මිලක් තියෙනවා අන්තර්ජාතික වෙළඳපොලේ ගෝල් ෆිෂ් කට. ඒක ඉතින් අර යාගේ ගොඩක් වෙලාට ක්වොලිටි එක ඒත් එක්ක තමයි ඉතින් මෙයාගේ මිල වෙනස්වීමක් වෙන්නේ. දැන් අපි ලංකාවේ බැලුවත් ලංකාවෙන් පිටින් ගෙන්නන මාළුවෙක්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. ලංකාවට පිටින් ගේන ගෝල් ෆිෂ් කට. ඒක ඉන්නවා අපිට ගොඩක් වෙලාට අපේ රටේ මේකත් එක්ක ඒ ක්වොලිටි එක අපිට ගන්න අමාරු වෙලා තියෙනවා. අපි ගොඩක් වෙලාට ඒ රටවල් වලින් ගෙනල්ලා බ්‍රීඩ් කරනවා. ඉන්දුනීසියා, තායිලන්ඩ් ඒ වගේ රටවල් වල ඉන්න ගෝල් ෆිෂ් ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ පරිසර සාධක හින්දා. පරිසර සාධක. ගොඩක් වෙලාට ඒගොල්ලෝ දෙන කෑම එක ඒ වගේ තියෙනවා. සාමාන්‍යයෙන් මිල අධිකම වර්ග මොනවද තියෙන්නේ ගෝල් ෆිෂ්? මිල අධිකම වර්ගයකට කියලා ගොඩක් වර්ග තියෙනවා. මම මිල අධිකම තියෙනවා රංචු කියන වැරයිටි එක. මේකේ තියෙන සාමාන්‍ය කවු රංචු ඒ වගේ තියෙනවා වර්ග ගොඩක්. ඒ වගේ තියෙනවා. තව ඉතින් ගොඩක් ලංකාවේ බහුලව දකින්න පුළුවන් ෆැන්සි මේ අපාචි ඔරෙන්ඩා, පැන්ඩා ඔරෙන්ඩා ඒවා තමයි ලංකාවේ ගොඩක් වෙලාට මිල අධික වෙලා. අපි මේ දැන් අපි අවසාන වශයෙන් කතා කරමු දැන්. මේ අපි හැමදේම ගැන බලලා අලුතෙන් එන කෙනෙකුට ඒ කියන්නේ අපි හිතමුකෝ ගෙදරක ගෝල් ෆිෂ් ටැංකියක් හෝ වේවා ගෝල් ෆිෂ් වලින් වගා කරන අලුතෙන් එන පුද්ගලයෙක් ඔබතුමා මොකක්ද දෙන උපදෙස්? මෙහෙමයි. ඒ කියන්නේ මාළුවෙක් ටැංකියට ගෙනල්ලා දාපු පමණින් ඒ මාළුව හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මාළුවගේ පරිසරය අපි දුන්නේ නැත්නම් මේ මාළුවට තියෙන ඒ කියන්නේ ලස්සනවත් මොකක්වත් මේ මාළුවකින් අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම දෙන උපදෙස් තමයි ඕනම මාළුවෙක් තමන්ගේ ආසාවට ගේන්නේ ඒ මාළුවා ගේන්නේ අපි අපේ කැමැත්තට. ඒක නිසා මම නම් කියන්නේ යාට දෙන හොඳ ෆිල්ටර් සිස්ටම් එක කෑම ඒ හැම දේ ගැනම සැලකිලිමත් වෙන්න ඕන. මොකද නැත්තම් නිකන් ගෙනල්ලා දැම්ම පමණට ගෝල් ෆිෂ් මත්ස්‍ය හදන්න බෑ.
ඉතින් හොඳ කාරණාවක් ඒ කියන්නේ ගෝල් ෆිෂ් ඒවා තවත් වර්ගයක් ඒවා ආසාවට ගෙනාවට විතරක් නැති ඒක රැක බලා ගන්න එක නිසි පෝෂණයක් ලබා දෙන එක විතර නිරීක්ෂණය කරන එක අපේ වගකීමක්. ඒ පණිවිඩයත් ඔළුවේ තියාගෙන යාත්‍රික අපි අද දැන් සමුගන්නවා. හිතන්නේ අද ගෝල් ෆිෂ් ගැන අපි ගොඩක් කතා කරා. ඔබට කරුණු තව දැන ගැනීමට අවශ්‍ය ඇති ප්‍රශ්න ඇති. අමතන්න තරුණ සමරසිංහ ඕනේ වෙලාවක ඔබට ඒ සඳහා උපදෙස් ලබා දෙන්න කැමතියි. ඉතින් අපි ගිහින් එන්නම්. ඔබ සැමට සුබදායි දවසක්. අපි යාත්‍රා යාත්‍රිකා දන්නා දෙයක් තුළ නොදන්නා දෙයක්